අපි අද කතා කරමු ඔබ මේ දකින වටිනාකම රුපියල් දෙයක් වන සමුරු කාසිය ගැන. ආයිබෝවන් නයිලච්චි සල්ලි YouTube මාලිකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ තමයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වටිනාකම රුපියල් දෙයක් වන පළමු කාසිය. මේ කාසිය සංසරණ තත්ත්වයේ සමුරු කාසියක් ලෙස තමයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන්නේ. ඉතින් මේ කාසිය වර්ෂ 1968 දී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දෙවැනි ලෝක ආහාර සම්මේලනයේ සැමරීම නිමිත්තෙන් තමයි නිකුත් කරන්නේ. මේ සම්මේලනයේදී ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සියලු සමාජික රටවලින් කරන ලද ආරාධනාවකට අනුව ඉතින් ඔවුන් එහිදී අදහස් කරලා තියෙන්නේ ලෝකයේ වර්ධනය වූ ආහාර අර්බුදය පිළිබඳව මහජනතාවගේ අවධානය යොමු කරනු පිණිස කාසි නිකුත් කිරීමකට එකතු වන ලෙස. ඒ අනුව ආහාර වැඩියෙන් වගා කරමු යන තේමාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව මේ කාසි නිකුත් කරලා තියෙනවා. මෙහි මූණත කිස්තු වර්ෂ 1153 ඉඳන් 1187 දක්වා රාජ්‍ය පාලනය කළ මහා පරාක්‍රමබාහු රජුගේ පිළිරුවක් කාසියේ මැදේ නිරූපණය කරනවා. ඊට අමතරව වී ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිත කරන ලබන සාම්ප්‍රදායික බහලුමක් වන වී 20ක් සමග ආහාර වැඩියෙන් වගා කරමු යන පාඨය සහිතව වී කරල් මෝස්තරයක් දෙපසින් දක්වා ඇත. ඒ වගේම මේ කාසියේ පිටුපස ගැන කතා කරොත් කාසියේ වටිනාකම රුපියල් 2යි යන්න සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා තිත්‍රයේම නිරූපණය කරයි. ඊට අමතරව ශ්‍රී ලංකා යන පාඨය සිංහල හා දෙමළ භාෂාවෙන්ද සිලෝන් යන ඉංග්‍රීසි භාෂාවෙන්ද නිකුත් කළ වසර ලෙස 1968 දක්වේ. හොඳ මේ කාසියේ විශාලත්වය සහ තොරතුරු ගැන කතා කරොත් ඉතින් මේ කාසියේ විශාලත්වය ගැන කතා කරොත් මේ කාසිය මිලිමීටර් 31.5ක විස්කම්භයකින් යුක්තයි. ඝනකම මිලිමීටර් 2ක්. ඉතින් මේ කාසිය ඔබ දැන් දන්නවා නිකුත් කරලා තියෙන 1968 ඒ තඹ සහ නිකල් ලෝයෙන් මේ කාසියේ බර ග්‍රෑම් 12.35ක්. ඒ වගේම කාසි ලක්ෂ 5ක නිකුත් කරලා තියෙනවා. හොඳට මේ කාසි ගැන තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය පරිශීලනය කරලා බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් කොළඹ චන්දස් විදියේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික කෞතුකාගාරයෙන් බලා ගන්න. හොඳයි එමනම් මේ වගේ අලුත් කාසික තොරතුරු සමග හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන් වේවා.